තෙරුවන් සරණයි. දැන් මම ගිය එපිසෝඩ් එකේදී ග්‍රහබල සාධනයේදී පෙන්නා රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සුක්‍ර ශනි රාහු කේතු යුරේනස් සැප්ටම් ප්ලූටෝ සුස්මා ග්‍රහයන්ම සක්ෂේත්‍ර වෙන හැටි. කිසිදු පොතක එක පෙළට ඒ ග්‍රහයෝ 12 දෙනාම සක්ෂේත්‍ර වෙන්නේ මේ රාශියේ මේ අංශකයේ කියලා එහෙම සඳහන් කරලා මම බය නැතුව කියන කිසිම මූල ග්‍රන්ථයක නැහැ. නමුත් විවිධ පොත්පත්වල තියෙන කොටස් මේමයි කියලා. ඒ ඔක්කොම එක තැනකට අරගෙන එක වගුවක් තමයි නිර්මාණය කළේ මම ගිය පාර එපිසෝඩ් එකේ. ඒකෙන් පෙන්වුවේ ග්‍රහයෝ සෑම ග්‍රහයෙක්ම ස්වක්ෂේත්‍ර වෙනවා සමහර එකක රාශියක රාශි දෙකක දැනුනේ. කුජ වෘශ්චිකයේ ස්වක්ෂේත්‍රයි මේසෙත් ස්වක්ෂේත්‍ර වෙනවා එක්තරා අංශක ප්‍රමාණයකදී. අන්න එහෙම ස්වක්ෂේත්‍ර වෙන ස්වභාවය සම්පූර්ණයෙන් මම පෙන්නුවා. අතරට පාවන්නේ ස්වක්ෂේත්‍ර වෙන ප්‍රමාණය පෙන්නුවා. දැන් අද පෙන්නනවා මූල ත්‍රිකෝණ වෙන රාශියයි උච්ච වෙන රාශියයි අංශක ප්‍රමාණයත් එක්කම පෙන්නනවා. සියලුම ග්‍රහයන් මූල ත්‍රිකෝණ වල රාශීන් සහ ඒ අංශක ප්‍රමාණයන් මෙසේය. මේ වගුවේ මම පෙන්නනවා මුල්ම එකේ අංක, ඊට පස්සේ ග්‍රහය, ඊට පස්සේ රාශිය, ඊට පස්සේ ශේෂ්ත්‍රඵලය, ඊට පස්සේ විහිදී යන අංශක ප්‍රමාණය, ඊට පස්සේ පරාසය කොච්චරක්ද කියලා. ඒ ඔක්කොම කොටු වල වෙනම වගුවක් නිර්මාණය කරලා ඒ තුළ පෙන්නලා තියෙන ඔක්කොම පැහැදිලිව තියෙනවා බලපුවම ඔයගලන්ට පේනවා. මම ඒක ඔයගලන්ට මුලින් කියන්න. සියලුම ග්‍රහයන් මූල ත්‍රිකෝණ වල රාශීන් සහ ඒ අංශක ප්‍රමාණය. රවි සිංහ රාශියේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 1 ඉඳලා අංශක 20 දක්වා. පරාසය අංශක 20ක් තියෙනවා. අංශක 20ක් තුළ සිංහ රාශියේදී රවි මූල ත්‍රිකෝණය. චන්ද්‍රයා වෘෂභයේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 4 ඉඳලා අංශක 30 දක්වා. අංශක 27ක් ස්වක්ෂේත්‍ර වෙනවා. මේ සමා වෙන්න මූල ත්‍රිකෝණ වෙනවා. කුජ මේසයේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 1 ඉඳලා 12 දක්වා. අංශක 12 මූල ත්‍රිකෝණයි. බුධ කන්‍යාවේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 16 ඉඳලා 25 දක්වා. අංශක 10ක්. ගුරු ධනුවේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 1 ඉඳලා අංශක 10 දක්වා. අංශක 10ක්. සිකුරු තුලාවේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 1 ඉඳලා අංශක 15 දක්වා. අංශක 15. ශනි කුම්භේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 1 ඉඳලා අංශක 20ක්. කියන්නේ පරාසය අංශක 20ක්. රාහු කුම්භේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 1 ඉඳලා අංශක 30 දක්වා. පරාසය අංශක 30ක්. කේතුත් එහෙමයි. කේතු සිංහයේ මූල ත්‍රිකෝණ වෙනවා අංශක 1 ඉඳලා 30 දක්වා. අංශක 30ක්. යුරේනස් වෘශ්චිකයේ මූල ත්‍රිකෝණ වෙනවා. නෙප්චූන් මීනයේ මූල ත්‍රිකෝණ වෙනවා. ප්ලූටෝ මේසයේ මූල ත්‍රිකෝණ වෙනවා. මටවත් මේ කොයි අංශකවලද මේගොල්ලෝ මූල ත්‍රිකෝණ වෙන්නේ කියලා හොයාගන්න බැරුව ගියා. මූල ග්‍රන්ථවලවත් නැහැ ඒවා. යුරේනස් නෙප්චූන් ප්ලූටෝ මම හිතන්නේ මේ පොත් කරන කාලේ ඔය යුරේනස් නෙප්චූන් ප්ලූටෝ ගැන සඳහනක් නැතුව තියෙන්නත් ඇති. ඒකෙන්ද ඒවා ගැන නැහැ. ඒවා මතු දිනයක මොනියම් දෙයකින් හරි මට හම්බ වුණොත් මම ඔයගලන්ට දාන්නම් ඒක. ඒකද හැංගිලි නෑනේ මාගා. කලිය අනිත් පැත්තටම හරන જાති පුද්ගලෙක්ද මම. ගත්තා කලිය අනිත් පැත්තට හැරෙව්වා. ගුරු මුස්ටි අරව මේවා ඒවා මාගාව නෑ. හරි. ඒ තමයි දැන් එතකොට ඔයගලන්ට ග්‍රහයෝ ස්වක්ෂේත්‍ර වෙන රාශි සහ ඒ විහිදී යන අංශක ප්‍රමාණය සහ පරාසය ස්වක්ෂේත්‍ර වෙන ගිය එපිසෝඩ් එකේ සම්පූර්ණයෙන් පෙන්වුවා 12ටම. ග්‍රහයෝ 12ටම සමහර ග්‍රහයෝ රාශි දෙකක ස්වක්ෂේත්‍ර වෙනවා. එහෙම වෙන වෙලාවල් වල ඒ රාශි දෙකේම මොන අංශක ප්‍රමාණයද කියන එකත් මම පැහැදිලි කරා ගිය එපිසෝඩ් එකේ. දැන් මේකේ මූල ත්‍රිකෝණ වෙන එකක් මම පෙන්නුවා. නමුත් යුරේනස් නෙප්චූන් ප්ලූටෝ ගැන සඳහනක් නැහැ. ඒක උච්චයේදීත් එහෙමයි. ඒ පෙන්වන්න විදියකුත් නැහැ. හරි.
සියලුම ග්‍රහයන් උච්ච වන රාශීන් සහ ඒ අංශක ගණන ප්‍රමාණයන් මෙසේය. දැන් උච්ච ග්‍රහයන්ගේ ස්වක්ෂේත්‍ර ප්‍රමාණය පෙන්වුවා, මූල ත්‍රිකෝණ ප්‍රමාණය පෙන්වුවා. දැන් පෙන්නන්නේ උච්ච ස්වභාවය. ග්‍රහය රවි මේෂ රාශියේ ක්ෂේත්‍රඵලයේ උච්චයි. වීදී යන අංශක ප්‍රමාණයන් 1 සිට 10 දක්වා. මේෂ රාශියේ 1 ඉඳලා අංශක 10 දක්වා කුජ උච්චයි. චන්ද්‍රයා වෘෂභයේ අංශක 3ක්. තුන්වෙනි අංශකයේදී අති උච්ච වෙනවා. ඒක මම පෙන්නන්න. ඊගාවට අති උච්ච අති නීච ඒවා වෙනම පෙන්නන්න. චන්ද්‍රයා වෘෂභයේ අංශක 1 ඉඳලා 3 දක්වා අංශක 3ක් පරාසය තියෙනවා. ඒකේ උච්චයි. කුජ මකරයේ උච්ච වෙනවා. කුජ මකරයේ උච්ච වෙනවා. අංශක 1 ඉඳලා 28 දක්වා අංශක 28ක් තියෙනවා උඩ. බුධ කන්‍යාවේ උච්ච වෙන්නේ අංශක 1 ඉඳලා 15 දක්වා අංශක 15ක් පරාසය තියෙනවා. ගුරු කටකයේ උච්ච වෙනවා. අංශක 1 ඉඳලා 5 දක්වා අංශක 5ක පරාසයක් තියෙනවා. සිකුරු මීනේ උච්ච වෙනවා අංශක 1 ඉඳලා 27 දක්වා. එතකොට අංශක 27ක පරාසයක් තියෙනවා සිකුරුට මීනේ. සනි තුලාවේ උච්ච වෙනවා අංශක 1 ඉඳලා 20 දක්වා. පරාසය අංශක 20ක්. රාහු මිථුනේ උච්ච වෙනවා අංශක 1 ඉඳලා 3 දක්වා අංශක 3ක්. කේතු ධනුවේ උච්ච වෙනවා අංශක 1 ඉඳලා 3 දක්වා අංශක 3ක්. යුරේනස් වෘශ්චිකයේ උච්ච වෙනවා. නෙප්චූන් කටකයේ උච්ච වෙනවා. ප්ලූටෝ සිංහයේ උච්ච වෙනවා. නමුත් අංශක ගණන් පෙන්වන්න විදියක් නැහැ. සඳහනක් නැති නිසා. හරි. සියලුම ග්‍රහයන් අති උච්ච අති නීච වන රාශීන් සහ අංශක ප්‍රමාණය. දැන් ආර මං කිව්වනේ ආරෝහණ අවරෝහණ අන්න ඒක මනින්නේ මේ අති උච්චයෙන් අති නීචයෙන් පස්සේ. මේක කියන්නේ ඉස්සලා මම පෙන්නන්නම් ඔයගලන්ට. ග්‍රහයෙක් අවරෝහණ වෙන්නේ උච්චර අති උච්චයෙන් බැහැලා යනකොට. අති උච්චයෙන් බැස්ස හැටිය ග්‍රහයා ඉන් ඉක්ුත් වෙනකොට අති උච්චයෙන් ඊට පස්සේ තියෙන අති නීචය. එතකොට තමයි කියන්නේ අපි අවරෝහණ කියලා. ඒ ග්‍රහයාගේ කිසි වැඩක් නෑ අවරෝහණ ග්‍රහයෙක්. ආරෝහණ ග්‍රහයෙක් කියලා කියන්නේ අති නීචත්වයටපත් වෙලා ඒ අති නීචයෙන් බැහැලා යන වෙලාවේ එයා යන්නේ අති උච්චය දක්වා. එතකොට අති උච්චය දක්වා යන ග්‍රහයට තමයි අපි කියන්නේ ආරෝහණ ග්‍රහයෙක් කියලා. පැහැදිලිද? මේවා හරි සියුම්. අති උච්චයෙන් බැස්ස හැටිය එයා ගමන් කරන්නේ අති නීචය දක්වා. ඒ වෙලාවට අපි කියන්නේ ඒ ග්‍රහය අවරෝහණ ග්‍රහයෙක්. හරි. අති නීචයටපත් වෙලා අති නීචයෙන් බැහැලා එයා ඊගාවට යන්නේ අති උච්චය දක්වා. එතකොට මොකක්ද කියන්නේ? ආරෝහණ ග්‍රහයෙක්. පැහැදිලිනේ? හරි. ඒතර ඒ දෙක මතක තියාගන්න දැන් අපි හිතන්න යමු. හරි. සියලුම ග්‍රහයන් අති උච්ච අති නීච රාශීන් සහ අංශක ප්‍රමාණයන් මෙසේය. රවි මේසයේ අති උච්ච වෙන්නේ අංශක 10. හරි? අංශක 10. අති උච්චයෙන් බැස හැටිය තුලාවේ අංශක 10 දී අති නීච වෙනවා. රවි. එතකොට අවරෝහණ මොන බලයේ තිබුණත් ඇති වැඩක් නැහැ අවරෝහණ ග්‍රහයෙක් විදිහට තමයි සලකන්නේ. හරි. වෘෂභයේ අති උච්චය අංශක 3. ඊට පස්සේ වෘශ්චිකයේ අංශක 3 දී අති නීච වෙනවා. එතකොට මකරේ කුජ මකරේදී අති උච්ච වෙනවා අංශක 28. ඒ කටකයේ අංශක 28 දී අති නීච වෙනවා. බුධ කන්‍යාවේ අංශක 15 දී අති උච්ච වෙනවා. මීනේ අංශක 15 දී අති නීච වෙනවා. ගුරු කටකයේ අංශක 5 දී අති උච්ච වෙනවා. මකරය අංශක 5 දී අති නීච වෙනවා. සිකුරු මීනේ අංශක 27 දී අති උච්ච වෙනවා. කන්‍යාවේ අංශක 27 දී අති නීච වෙනවා. කවුද? සිකුරු.
සනි තුලාවේ අංශක 20 දී අති උච්ච වෙනවා. මේසේ අංශක 20 දී අති නීච වෙනවා. රාහු මිථුනේ අංශක 3 දී අති උච්ච වෙනවා. ධනුවේ අංශක 3 දී අති නීච වෙනවා. කේතු ධනුවේ අංශක 3 දී අති උච්ච වෙනවා. මිථුනේ අංශක 3 දී අති නීච වෙනවා. කවුද? කේතු. යුරේනස් වෘශ්චිකයේ අති උච්ච වෙනවා. වෘෂභයේ අති නීච වෙනවා. නෙප්චූන් කටකයේ අති උච්ච වෙනවා. මකරයේ අති නීච වෙනවා. ප්ලූටෝ සිංහයේ අති උච්ච වෙනවා. කුම්භයේ අති නීච වෙනවා. හැබැයි අංශක ප්‍රමාණයක් නැහැ ඒවට. කවදාද හොයාගත්තොත් මම දෙන්න. දන්න මහත්මියක් ජ්‍යොතිෂවේදියෙක් ඉන්නවා නම් කරුණා කරලා මේ දරුවන්ගේ යහපත සඳහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාගේ නම ගම ඇතුව මම කියන්නම් ඒවා. දන්නවනම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයගලගේ නම ගම ඇතුව මේ ඇප්‍රීෂিয়েට් කරලා මම ඒක දාන්න මම කියන්නම් ළමයි. හරි. සියලුම ග්‍රහයන්ගේ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ උච්ච අති උච්ච නීච අති නීච යන රාශින්ද ඒ අංශක ප්‍රමාණයන්ද ඊ타මත්ව නිර්වුල් හා නිර්වද්‍ය ලෙස වගු 4ක් මගින් පෙන්වා ඇත. හරි අමාරුයි මට මේ කියන්නේ. එකම වගුවකින් ඔයගලන්ට ස්වක්ෂේත්‍ර වෙන විදියත් මූල ත්‍රිකෝණ වෙන විදියත් උච්ච වෙන විදියත් අති උච්ච වෙන විදියත් අති නීච වෙන විදියත් එකම වගුවකින් බලා ගන්න නම් බෑ කිසිදු පොතකින්. එහෙම නැහැ වගුව. මේ වගුව නිර්මාණශීලීව නිර්මාණය කරපු ඒවා මේ. ඔයගලන්ට එකම වගුවකින් මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. වගුව 4කින් ඔක්කොම බලන්න පුළුවන්. උච්ච ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ උච්ච අති උච්ච ඔක්කොම එක වගුවකින් බලන්න පුළුවන්. අන්න එහෙම වගුයි මම නිර්මාණය කරලා තියෙන්නේ. මේවා ඕගොල්ලෝ හොඳ මේ ඕගොල්ලෝ කම්පියුටර්ස් දන්නවනේ. ඒවල වැඩ ලැප් එකක් කරලා ලැප් එකේ හරියට මේවා කරලා එහෙම නැත්තම් මගේ කළු බෝවිලේ ඉන්නවා මේ තාක්ෂණ වේදියා විසරදයක්. එයාට මේ ටික යවලා හිමින්සේරිය මම කරලා මම ඒවත් අප්ලෝඩ් කරලා දාන්නම්. ඉදිරි මේකෙදි. මොකද එයාත් ෂොප් එකක් කරන කෙනෙක්. නිකන් නෑ. එයාත් ජ්‍යොතිෂවේදියෙක්, ශබ්ද ශාස්ත්‍රඥයෙක්. එතකොට මේ නාමකරණය කරන ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව හොඳ තැනක ඉන්න පුද්ගලෙක්. ඉතින් එතුමගේ කාලේ මට ගන්න බෑ. මම ඉල්ලීමක් කරලා සමහරට කරලා දුන්නොත් ඔයාලට මම දාන්නම් ඉදිරි එපිසෝඩ් එක. සඳහන් කරලා දාන්න අර හොඳට කරපු මේ වගු 4 තමයි මේකේ පළ වෙන්නේ කියලා. එහෙම කරලා දාන්න. හොඳයි. සියලුම ග්‍රහයන්ගේ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ උච්ච අති උච්ච නීච අති නීච යන රාශින්ද ඒ අංශක ප්‍රමාණය තාමත්ම නිර්වුල් හා නිර්වද්‍ය ලෙස වගු 4ක් මගින් පෙන්වා ඇත. කිසිදු මූල ග්‍රන්ථයක්වත් මේ ආකාරයට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයට වගු සකසා නැත. පැරණි මූල ග්‍රන්ථ කීපයක් ආධාර කරගෙන ඒ අනුසාරයෙන් මෙම වගු නිර්මාණය කර ඇත. යුරේනස් නෙප්චූන් ප්ලූටෝ යන ග්‍රහ පිළිබඳව කිසිදු පොතක අංශකයක් සඳහන් කර නොමැත. ඊට මාගේ බලවත් කනගාටු ප්‍රකාශ කරන සිටිමි. යම් හේකින් ඉදිරියේදී සොයා ගැනීමට හැකි වූ ඒ ඔබගේ සුඛාවබෝධය පිණිස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එම නිසා මෙම වගු පිළිබඳව අවබෝධයක් හොඳින් ලබා ගන්න. ඒ ඕගොල්ලන්ගේ මම ඉල්ලීමක් කරනවා ආධුනික ඔබෙන් අනේ දෙයියන් හා දෙයි හාමුදුරන්ගේ පිටෙන් මේ වගු 4 හොඳට නිර්මාණය කරගන්න ඕගොල්ලෝ. අර පොත්වල ගහලා තියෙන්නේ සියලුම හිමිකම් ඇවරිනි කියලා. මේ මොන මකබාවක්වත් මගේ නෑ. ඕගොල්ලෝ ඕන කෙනෙකුට මේවා බෙදා හරින්න. කිසියම් මගේ මේකක් නෑ. ඕ පුළුවන් නම් මුළු ලෝකෙට බෙදෙන්න. මගේ බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. මම මොකට හංගන්නද මේවා? මේවා මේ ඉසිවරු බිහි කරපු ශාස්ත්‍රය. අපි බිහි කරපු ශාස්ත්‍රය මේවා මේ
පුරාණයේ හිටපු මහා ඍෂීන් වහන්සේලා මේ ශාස්ත්‍ර බිහි කරලා තියෙන්නේ. උන්වහන්සේලා ලියලා කරලා ඔක්කොම තියෙනවා. ඉතින් එහෙම එක මේ අපි මේ පොඩි පොතක් ලිව්වයි කියලා සියලුම හිමිකම් යවරින් කියලා ගහන්න ඕනේ මොන මගුලකටද? ඕන කෙනෙක් ඕන විදියට තමට කැමති විදියකට පාවිච්චි කරන්න. මගේ එපිසෝඩ් වල තියෙන දත්ත සාධක ඔයගලන්ට කැමති විදියට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. කිසි අවුලක් නෑ මට. මම කිසිම දෙයකදී මේ අරකට මේ ඕනේ මේක ඕනේ අර ඒව නෑ මාගාව. මගේ එපිසෝඩ් වල එහෙම නෑ. ඔයගලන්ට කැමති විදියට ඔයගොල්ලෝ කැමති ආකාරයට පාවිච්චි කරන්න. අවුලක් නෑ මට. තවද මෙම ග්‍රහයන් පොදුවේ සම මිත්‍ර අධිමිත්‍ර ස්වක්ෂේත්‍ර මූලත්‍රිකෝණ උච්ච යන ශේෂ්ත්‍රඵල ලැබුණු කල ග්‍රහ ගණිත අනුසාරයෙන් හා 100ට ගණනින්ද ඔබට පෙන්වා දීමට උත්සාහ කරන්නේ එම අවබෝධය නිසා ඔබගේ දෛනික ජාතික ගනුදෙනු නිවැරදිව නිර්වුල්ව කළ හැකි නිසාය. එයද වගුවක් අනුසාරයෙන් පෙන්වා දීමට උත්සාහ කරමි. එය නිසි ලෙස අවබෝධ කරගන්න. දැන් බලන්න මම දැන් මේ ඔක්කොම ඔයගලන්ට හදලා කරලා ඔයගලන්ට 100ට ගන්නෙත් මම පෙන්නනවා. ඒක රූපකයක් මගිනුත් පෙන්නනවා. මොකද මේ රූපකයෙන් මගින් පෙන්නනවා කියලා කියන්නේ අපි කියනවා පොත්පත්වල තියෙනවා 16න් 1යි 32න් 1යි 8න් 1යි 4න් 1යි 3න් 2යි 2න් 1යි ඔහොම තියෙනවා. දැන් මේවා පිළිවෙලකට ගම් වගුවක් උතනකවත් නැහැ සදාව කරලා අන්න මම හදලා තියෙනවා. ඒ වගුවක් දානවා. ඕගොල්ලෝ පන්ති කරනවා නම් ආධුනික ඔබ ගන්න මේවා ඔක්කොම. මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. මම ඕගොල්ලෝ ගන්න තරමටම කැමතියි. මම ආසයි. මේවා තව තවත් ප්‍රචලිත කරන්න ඕනේ. මම මොකටද හංගන්නේ? මගේ වගුව අරන් උනත් කරේ ඕගොල්ලෝ ක්ලාස් කරන්න. ඒක කිසි අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ මට. මම ආසයි ඒකට. ග්‍රහයන්ගේ ශේෂ්ත්‍රඵලයේ ගණිතානුසාරයෙන් දැක්වීම මොන්න පෙන්නනවා දැන් මම. වගුවක් ගහලා තියෙනවා. ඒ වගේ සුබතාවය කියලා තියෙනවා. ඒ සුබතාවයට සම මිත්‍ර අධිමිත්‍ර සක්ෂේත්‍ර මුලක් ත්‍රිකෝණ උච්ච පෙන්නනවා. එතකොට 1 2 3 4 5 11 6ක පෙන්නනවා. ඒකේ මම පෙන්නනවා 100ට ගහන. ඊට පස්සේ කතිරයක් මාගෙන් පෙන්නලා තියෙනවා රූපක මගින් 8න් 1යි 8න් 1යි 4න් 1යි 2න් 1යි 4න් 3යි 4න් 4යි ඒ විදිහට පෙන්නනවා. අන්න ඒක තමයි පාඩක වෙන්න ඕනේ. 4න් 4න් කියලා කිව්වොත් 100යි. 4න් 3යි කියලා කිව්වොත් 175යි. 2න් 1යි කියලා කිව්වොත් 150යි. 4න් 1යි කියලා කිව්වොත් 125යි. 8න් 1යි කියලා කිව්වොත් 112මාරයි. ආන්ගේ විදිහට. පැහැදිලිනේ? එතකොට ඒ වගේම ඒකේ අසුභ පැත්තක් පෙන්නනවා. 100 ගානක් පෙන්නනවා රූපකම ගෙනුත් පෙන්නනවා. හොඳයි. දැන් ඔයගලන්ට මෙහෙම තේරුම් කරලා දුන්නාම ඉතින් ආයේ අමතක වෙන්නේ නැහැ මලකට. ග්‍රහයන්ගේ ශේෂ්ත්‍රඵල බලය ගණිතානුසාරයෙන් දැක්වීම. සුභතාවය අසුභතාවය. ප්‍රධාන කොටස් දෙකයි. ඊගාවට සම මිත්‍ර අධිමිත්‍ර ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ උච්ච කියලා දෙනවා. දැන් මේ සම ඕනම ග්‍රහයේ මේ தත්ත්වයටපත් වුණොත් එයාට තියෙන බලය නිතරයි. මීට වැඩි වෙන්නේ අඩු වෙන්නේ ඒවා මොකුත් නැහැ. සම රාශියක සම තත්ත්වයේදීවත් එයාට තියෙන්නේ 8න් 1යි. ඒ කියන්නේ 112මාරයි. මිත්‍ර තත්ත්වයේදී නම් ඒත් 112මාරයි තියෙන්නේ. ඒ කියන්නේ 8න් 1යි. අධිමිත්‍ර වුණොත් එයාට 4න් 1ක් තියෙනවා 125ක් තියෙනවා. සක්ෂේත්‍ර වුණොත් 2න් 1ක් තියෙනවා 150ක් තියෙනවා. මූල ත්‍රිකෝණ වුණොත් 4න් 3ක් තියෙනවා 175ක් තියෙනවා. උච්ච වුණොත් 4න් 4යි 100යි. පැහැදිලිනේ? හරි. ඒ සුභ පැත්ත. අසුභ පැත්ත. නීච වුණොත් බිඳුවයි. ඒකේ රූපකයේ බිඳුවයි තියෙන්නේ. සත්‍ර රූපකයේ තියෙන්නේ 32කින් 1යි. සත්‍ර කිව්වොත් 3යි 8න් එකක් තියෙනවා. 100ට 3යි 8න් එකක්. 32කින් එකක්. අධිසත්‍ර කියලා කිව්වොත් 16න් එකයි තියෙන්නේ. අධිසත්‍ර කිව්වොත් 16න් එකයි තියෙන්නේ. ඒ කියන්නේ 6.4න් එකක් 100ට 6යි 4න් එකයි තමයි තියෙන්නේ. දැන් පැහැදිලි නේ ඔක. යම් ඕනෑම ග්‍රහයක මේ සඳහන් යම් ශේෂ්ත්‍රඵලයක් ලද විට ඔහුට ලැබෙන ශක්ති බලය යතෝක්ත සඳහන් ආකාරයට ලැබේ. මෙම බලය තීව්‍ර වෙන ආකාරයක්ද ඇත. එය මෙසේය. පෙර සඳහන් කළසේම යෝග වීම දැන් මේ தත්ත්වයේ මේ
සාමාන්‍යයෙන් ග්‍රහයෙක්ගේ කිසිදු දෙයකට සම්බන්ධ නොවී සාමාන්‍යයෙන් හිටියොත් තමයි මේ බලය තියෙන්නේ. හැබැයි මේක අඩු වැඩි වෙනවා මෙන්න මේ හේතු නිසා. මොකද්ද මේ හේතු නිසා? මෙන්න මේවා හේතු. යම් ඕනෑම ග්‍රහයෙකු මේ සඳහන් යම් ශේෂ්ත්‍රඵලයක් ලද විට ඔහුට ලැබෙන ශක්ති බලය යථෝක්ත සඳහන් ආකාරයට ලැබේ. කොහොමද ලැබෙන්නේ? මෙම බලය තීව්‍ර වෙන ආකාරයක්ද ඇත. කොහොමද? එය මෙසේය. පෙර සඳහන් කළසේම යෝග වීම, සංයෝග වීම, දෘෂ්ටි ලැබීම, එම මොහොතේ ගෙවන මහ දසාව, අන්තර් දසාව, විදසාව, ප්‍රාණ දසාව, සූක්ෂම දසාව, එම ජම්යාට තාරාබල ක්‍රමයෙන් සුභ හෝ අසුභ හෝ වීම අපි දන්නවා තාරාබල ක්‍රමය. ජම්ම සම්පත් විපත් සේම පත්‍යධාරී සාධක වද මෛත්‍රී කියලා කොටස් 9ක් තියෙනවා. මේ කොටස් 9න් 3ක් තියෙනවා අසුභ, 4ක් තියෙනවා මේ අනිත් ඒවා ඔක්කොම සුභව තියෙනවා පේන. ජම්ම හොඳයි, සම්පත් හොඳයි, ෂේම හොඳයි, සාධක හොඳයි, මෛත්‍රී හොඳයි, පරම මෛත්‍රී හොඳයි. පැහැදිලි නේද? 6ක් හොඳයි, 3ක් නරකයි. ඒවට අයිති වෙන්නේ මේ දසාවම කොහොමද? එතකොට ඔයගලන්ට බලන්න ඇති කොහොමද මේ මහා දසාව ගණනය කරන්නේ කියලා. දසා ඕනෑම ජම්ම කේන්ද්‍රයක දසා අපහරණයක් කියලා එකක් තියෙනවනේ. මොන ග්‍රහයකට හරි අයිති දසා අපහරණයක් තියෙනවනේ. ඒක තමයි ජම්ම. උපන් දිනේ ධම්ම දසා අපහරණයේ ධම්ම එකතු කළා. ඒක තමයි ජම්ම මහ දසාව. ගෙවලා ඉවර වෙන වෙලාව. ඊගාවට ලබන්නේ සම්පත් මහ දසාව. ඊගාවට ලබන්නේ විපත් මහ දසාව. ඊගාවට ලබන්නේ ප්‍රත්‍ය ජම්ම සම්පත්පත් ෂේම බව. ඊගාවට ප්‍රත්‍යධාරී. ඊට පස්සේ මෛත්‍රී වද මේ විදිහට ලබනවා. ඔයගොල්ලෝ දන්නවනේ තාරාබල ක්‍රමය. ඒතර තාරාබල ක්‍රමයේ හදන ක්‍රමය ඇවිල්ලා ඒ ජම්මයාගේ ජම්ම පත්‍රයේ දසා අපහරණය තමයි ජම්ම. ජම්ම මහ දසාවට ගන්න අපි. උපන් දිනේ දාලා ජම්ම මහ දසාව එකතු කරපුවම දසා අපහරණයේ ලෙස ජයක තමයි ජම්ම. එතන ඉඳලා අනිත් ටික එකතු කරන එනවා. අන්න එවැනි ඒ ක්‍රමයට තමයි මේක බලන්නේ. පැහැදිලිනේ? බලන්න මෙච්චර පැහැදිලි කරලා දෙන්නේ නැහැ මට ගුරුවරයෙක්ව. මට මලත් පයින්නවා සමහරවිට හුඟක් වෙලා යනකොට මොකද අසනීප හේතු නිසා. යම් ජම්ම පතක මේ සියල්ල සුභව පිහිටා තිබුණොත් ඔහු හෝ ඇය හෝ ඊටමත් සුඛෝපභෝගී පින්වන්ත ජීවිතයක් ගත කරන අතර ඒ අසුභව පිහිටා තිබුණොත් ඊටමත් අසරණ දුක්ඛිත ජීවිතයක් ගත කරනු ඇත. තවද යම් ජම්මපතක ලග්නයේ බුධ ගුරු ද සිව්වැන්නේ චන්ද්‍ර ශුක්‍රද සත්වැන්නේ ශනිද දසවැන්නේ රවි කුජද සිටි විට එම ග්‍රහය දිග්බලයයි නම් දරති. ඉන්ද තත් සුභතාවේ තීර්ව කරනු ලබයි. යම් ග්‍රහයක වක්‍රව ගමන් කර මෙන්න මේක හරි වැදගත්. මෙතන ඉඳන් හරි වැදගත් හොඳට මතක තියාගන්න. යම් ග්‍රහයක වක්‍රව ගමන් කරන කල එම ග්‍රහය සිය උච්ච රාශියේදී දෙන බලයට සමාන බලයක් ලබා දෙනු ඇත. වක්‍ර ග්‍රහයේ උච්ච රාශියේ ඉඳලා දෙන සුබ ඵලම දෙනවා වක්‍ර ග්‍රහයේ. හැබැයි ඒක එතන ඉතරයි දැන් ඊට පස්සේ කියන දේවල් ඒකට ඔළුවට දාගන්න ඕනේ. උච්ච රාශියේ එම ග්‍රහය වක්‍ර වුවොත් උච්ච රාශියේ එම ග්‍රහය වක්‍ර වුවොත් නීච බලයක්ම ලබා දෙයි. උච්ච රාශියේදී ග්‍රහය වක්‍ර වුණොත් කෙලය. හායේදී උච්ච බල නෙවෙයි හම්බෙන්නේ නීච බල. එකක් පරක තියාගන්න ඕනේ. ඒ වගේම නීච රාශියේ ගෝචර වෙන ග්‍රහය වක්‍ර වුණොත් එම ග්‍රහය උච්ච බලයම ලබා දෙයි. නීච ග්‍රහය වක්‍ර වුණොත් උච්ච බලයම තමයි ලබා දෙන්නේ. ඒවා හරි සියුම්. මම එකයි කිව්වේ මේ ශාස්ත්‍ර හරි සියුම්. මූල ග්‍රන්ථ බලන්න ඕනේ ගත්තම ඇඟ හිරිවැටෙනවා බලනකොට. තවද උච්ච රාශියක සිටින ග්‍රහය වක්‍ර සිටින ග්‍රහයෙකු සමග යෝග වුවහොත් පූර්ණ රූපකය අඩක් එවත් උච්ච බලයෙන් අර්ථයක් ලබා දෙයි. ඒ වගේම නීච රාශියේ ගෝචර වන ග්‍රහය වක්‍ර ග්‍රහයෙකු සමග යෝග වුවහොත් කිසිදු බලයක් නොලබයි. තවද අසුභ ග්‍රහයෙකු මිත්‍ර ග්‍රහයෙකු සමග යෝග වීමද සුභයෙකු සමග යෝග වන පාපියෙකුද ලබා දෙන්නේ පූර්ණ අර්ථ රූපකයක බලයයි. පැහැදිලිද? මේක ඔක්කොම කරන්නම්. ඒක ඉවරයිනේ ආයෙ කරන්න දෙයක් නෑ.
උතන් මේක තවත් දවසකට ඇදගෙන යන්න බෑ මට. පොට්ටයි තියෙන්නේ. මේ ටික කරලා දාන්න. ඒ භාගයට වැඩි ඒ සමානට කමන්නේ. මේස මිථුන සිංහ තුලා ධනු කුම්භ යන විෂම රාශි සයේදීම මුල් අංශක 15. මේස මිථුන සිංහ තුලා ධනු කුම්භ යන විෂම රාශි සයේදීම මුල් අංශක 15 රවි හෝරාවට අයත් වන අතරම එයි අගාංශක 15 චන්ද්‍ර එවත් සඳු හෝරාවට අයත් වේ. ඒ වගේම වෘෂභ කටක කන්‍යා වෘශ්චික මකර මීන යන රාශි සයයේ මුල් අංශක 15 චන්ද්‍ර හෝරාවට අයත් වන අතර සඳු එවත් සඳු හෝරාවට ඒ අග අංශක 15 රවි හෝරාවට අයත් වේ. දැන් මේක මොකටද අපිට අවශ්‍ය? සෙත් කවි කලාවට අවශ්‍යයි. ශබ්ද ශාස්ත්‍රයට අවශ්‍යයි. මේ ශබ්ද ශාස්ත්‍ර වැඩ කටයුතු කිරීමේදී පොදුවේ සුභ කාර්යයන්හි චන්ද්‍ර හෝරාවද අසුභ වැඩ කටයුතු වලදී රවි හෝරාවද භාවිතාවේ යොදවයි. නමුත් පළපෙරුතු අති දක්ෂ රචකයෝ සම්ප්‍රදාය පසක තබා තැනට සුදුසු පරිදි ඒව භාවිතාවේ යොදවයි. මම සමහරලාට ඔය චන්ද්‍ර හෝරාවලුත් වස් කවි ලියනවා. රවි හෝරාවෙන් ලියනවා සමහරලාට සුසෙත් කවි. ඒක පොළ රචකයා දක්ෂ වෙන්න ඕනේ. අනික බය වෙන්න බෑ. අත්දැකීම් ලියන්න. මට මේ කාලේ ආවා එක මේ මුහුර්තයක් මම දැක්කා මේ අමුතු මුහුර්තයක්. දැන් ඒක තියෙන්නේ ඉස්සරහට. දැන් මම ඒ කීප දෙනෙකුටම ලියලා ඇරියා. මගේම මේ බොහොම ළඟ මිත්‍රයෝ වගේ කට්ටියට මේක භාවිතා කරන්න මේක මම නොමිලේ දෙන්නේ ඔයගලන්ට. මට හැබැයි වාර්තාවක් ඉදිරිපත් කරන්න මේක කරලා මාසයක් යනකොට කියලා. අන්න එහෙම අත්දැකීම් ගන්න ඕනේ තමයි. මේ ජෝතිෂ විද්‍යාවේ ඉන්නකොට ජෝතිෂවේදියෙක් විදියට නිකම්ම නිකන් හැම එකක්ම සල්ලි වලට නෙමෙයි. එහෙම කරලා තමන් අත්දැකීම් කෝටියක් වටිනවා. තව මිනිහෙකුට කියන්න පුළුවන් කට ඇරලා මෙන්න මෙහෙම එකක් ආවොත් හදපල්ලා. මෙන්න මෙහෙම. හරි. යම් කිසි ජන්මපත්‍රයක හෙවත් යම් කේන්ද්‍රයක ලග්නයේ හා ලග්නයෙන් පෙර දිගට සිටි නර රාශිද යම් කිසි ජන්මපත්‍රයක හෙවත් යම් කේන්ද්‍රයක ලග්නයේ හා ලග්නයෙන් පෙර දිගට සිටි නර රාශිද ලග්නයෙන් දකුණු දෙස හා දසවැන්නේ සිටි සිව්පා රාශිද ලග්නයෙන් පශ්චිම දිශාවේ හා හත්වැන්නේ සිටි කීට රාශිද ලග්නයෙන් උතුරු දිශාවේ හා හතරවැන්නේ පිහිටි ජල රාශිද බලවත් වෙති. මෙම බලවත් මත පදනම් වෙලයි ග්‍රහයෙකු දිග්බල තත්ත්වයට පත්වන්නේ. දිග්බල කියන එක හැදිලා තියෙන්නේ මේක පාදක කරගෙන. ඔයගොල්ලෝ මේක අප්ලෝඩ් කරලා දාපුවම ඔයගොල්ලෝ කියවලා බලන්න. 8 වෙනි මම මේ පෑනේ ලකුණු කරලා තියෙනවා 8 කියලා පිටුව. මේ 8 වෙනි පිටුවේ දෙවෙනි පැරයකේදී බලන්න දිග්බල නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහටයි. නැවත මම කියන්නයි කොටස යම් කිසි ජන්මපත්‍රයක හෙවත් යම් කේන්දරයක ලග්නයේ හා ලග්නයෙන් පෙර දිග ගෙන නැගනීර සිටි නර රාශියක් තිබුණොත් ලග්නයෙන් දකුණු දෙස හෙවත් දසවැන්නේ සිටි සිව්පා රාශිද ඔයගොල්ලෝ දන්නවනේ සිව්පා රාශි මොකක්ද කියලා ඒවද මෙතන කියන්න ඕනේ නෑනේ. ලග්නයේ පශ්චිම දිශාවේ හා හත්වැන්නේ සිටි කීට රාශිද ලග්නයෙන් උතුරු දිශාවේ හා සතරවැන්නේ පිහිටි ජලචර රාශිද බලවත් වෙති. මෙම බලවත් මත පදනම් වෙලා ග්‍රහයෙකු දිග්බල තත්ත්වයට පත්වන්නේ. දැන් බලන්න සඳුයි සිකුරුයි හතරවැන්නේ හිටියපම දිග්බලයි කියලා කියනවනේ අපි. ඇයි ඒ ග්‍රහයෝ දෙන්නම ජල රාශිය ජලජ ග්‍රහයෝ. එතකොට ජලජ ග්‍රහයෝ දිග්බල වෙනවා හතරවැන්නේ. හතරවැන්නේ කටක රාශිය වුණොත් වෘශ්චික රාශිය වුණොත් කටක රාශිය වුණොත් ස්වක්ෂේත්‍රයි. එතකොට ජලජ රාශියක් වෙලා ජල රාශියක් පිහිරලක් තියෙනවා. අන්න ඒකයි කියන්නේ. දිග්බල වෙන නිර්මාණය වෙන හේතු තමයි පෙන්වලා දෙන්නේ. හොඳයි. තවද එම ජන්මපත්‍රයේම ලග්නයේ සිට සත්වැන්නේ භුක්තාංශය හෙවත් තවද එම ජන්මපත්‍රයේම ලග්නයේ සිට සත්වැන්නේ
භුක්තාංශයේ අවසන් කොට ඇති කොටසට අදෘශ්‍ය ඛණ්ඩ එවත් අනුදින සක්ඥක ලෙස හඳුන්වා ඇත. එසේම එම කොටස ග්‍රහයෙකු එම අංශකයන් වළඳන නිසා එයට භුක්තාංශය ලෙස හඳුන්වයි. තවද සත්වයන්ගේ භෝගාංශයේ සිට ලග්නයේ භුක්තාංශය දක්වා ඇති කොටසට දෘශ්‍ය ඛණ්ඩ එවත් උදිත සක්ඥක යයිද නම් ලබති. එසේම දසවැන්නේ භෝගාංශයේ පටන් සිව්වැන්නේ භුක්තාංශය දක්වා ඇති කොටසට පූර්වාර්ධ යන නම ලබයි. සිව්වැන්නේ භෝගාංශයේ සිට දසවැන්නේ භුක්තාංශයේ කෙළවර කොට ඇති කොටස පශ්චිම යයි හඳුන්වයි. රාශි වලල්ලේ මේෂ වෘෂභ මිථුන කටක ධනු මකර යන රාශි 6 රාත්‍රිකාරයේ බලවත්ය. එසේම තුලා වෘශ්චික කුම්භ කන්‍යා සිංහ මීන යන රාශි 6 දිවා කාලයේ බලවත්ය. මේෂ වෘෂභ කටක ධනු මකර යන රාශි පස පිටින් උදාවන හෙවත් පෘෂ්ඨෝත්‍ය රාශීන් ලෙසද කන්‍යා තුලා මිථුන කුම්භ වෘශ්චික සිංහ යන රාශි 6 හිසින් උදාවන හෙවත් ශීර්ෂෝද්‍ර රාශීන් ලෙසද මීන යන රාශි පිටින් හා හිසින් උදාවන උභයෝත්‍ය රාශිය ලෙසද හඳුන්වනු ලබයි. යම් රාශියක ඒ රාශ්‍යාධිපතියා විසින් එම රාශිය දක්නා ලද කල්ලිද එම රාශියේම ගෝචර වීමද එසේම එම රාශිය බුධ ගුරු විසින් දක්නා ලද කල්ලිද එම සඳහන් කළ රාශිය ඊ타ත්ම බලවත් වේ. මෙම විශේෂත්වය හොඳින් මතක තබා ගන්න. සුභ හෝ අසුභ හෝ නෛසර්ගිකතාවයේ කෙසේ වෙතත් ඕනෑම යම් ග්‍රහයෙක් දකින ඉලක්කයේ දෘෂ්ටි පරාසය අනුව එය සුභ හෝ අසුභ වේ. මෙය තවත් ලිහිල්ව සඳහන් කළහොත් යම් ග්‍රහයෙකු යමක් දකිනු ලබන්නේ අර්ධ ෂට්කෝණ ෂට්කෝණ ත්‍රිකෝණ දෘෂ්ටියකින් නම් එය සුභ දෘෂ්ටියක් ලෙසද දැන් මොකද්ද මේ පෙන්වන්නේ අංශක ගණන් පවා ඔයගලන්ට පෙන්වන්නේ මේ ග්‍රහයගේ ඉඳලා අර අංශක අර ග්‍රහයගේ දුර ප්‍රමාණය අංශක 30ක් නම් ඒක ෂට්කෝණයක් තියෙන්නේ ඒක අර්ධ ෂට්කෝණයක් අර්ධ ෂට්කෝණයක් තියෙන්නේ 60ක් නම් ෂට්කෝණයක් තියෙන්නේ 120ක් නම් ත්‍රිකෝණයක් තියෙන්නේ මේවා සුභ. එතකොට අර්ධ චතුරස්‍ර අංශක 45යි චතුරස්‍ර අංශක 90යි සමසප්ත අංශක 180යි දෘෂ්ටියකින් නම් එය අසුභ දෘෂ්ටියක් ලෙසද දැන් අපි ලියනවා සමහර පොත්පත්වල සුභ දෘෂ්ටි අසුභ දෘෂ්ටි කියලා. හැබැයි අංශක ප්‍රමාණයෙන් දන්නේ නැහැ. ඔන්න දැනගන්න. ෂට්කෝණ කිව්වම ඒක අර්ධ ෂට්කෝණද පූර්ණ ෂට්කෝණද ඒ දෙකම සුභයි. ත්‍රිකෝණ සුභයි. චතුරස්‍ර අසුභයි. සප්තම අසුභයි. හරි. දැන් ඔය ලිත්තල තියෙන්නේ. ලිත්තල මේ පැත්තේ ග්‍රහයෝ රාශියේ මොනවාද අංශක ප්‍රමාණය ගාලා මේ පැත්තේ පංචාංගය දාලා තියෙනවානේ. ඒකෙන් යටින් දාලා තියෙන්නේ අද රවි 4:50ට සප්තම දෘෂ්ටියක් හම් වෙනවා කුජගෙන්. ආන් ඒ වගේ දාලා තියෙන්නේ. අන්න ඒ වගේ වෙලාවල් පන්න ගන්න ඕනේ. ඒවා තමයි අසුබ වෙලාවල්. අර සුබ මුහූර්තය හීන කරනවා. ඒවා ගන්න ඕනේ මෙතන මේකේ කම්පියුටරයිස් කරලා තියාගන්න ඕනේ. දැක්ක හැටියට ටක් ගාලා තැති ගන්න. ඒ මේකේ තියෙනවා නම් හරි. හරි. තවදුරටත් මේ පැහැදිලි කරන්නේ නම් එම රාශිය පාපයන් විසින් දක්නා ලද්දේ නම් එම රාශියේ බලය හීනත්වයටපත් වේ. නමුත් එම පාපියා එම රාශියේ රාශ්‍යාධිපතියා නම් එම රාශිය බලවත් කරයි. එසේම යම් රාශියක ග්‍රහයෙකු නොසිටීමෙන් හෝ නොදැකීමෙන් හෝ එම රාශියේ ස්වාභාවික ඵලය ලෙසින්ම ලැබේ. එසේම ග්‍රහයෙකු විසින් දක්නා ලද හෝ සිටින රාශියේ හෝ තත්ත්වාකාරයට ඵලය ලබා දෙති. සුභ ග්‍රහයන් හා යෝගයෙන් හෝ දැකීමෙන් හෝ පාපයද සුභ ඵලයට දෙති. පාපයන් හා යෝගයෙන් හෝ දැකීමෙන් හෝ සුභයද අනිෂ්ට ඵලයම ලබා දෙති. යම් යම් රාශියක ඒ අධිපතියා සිටියේ හෝ දුටු වේද ග්‍රහයන් සිටියේ හෝ දක්නා ලද්දේද හෝ එම රාශියට ආයත් ඵලයද වැසී යයි. පාප ග්‍රහයන්ගේ දැකීමෙන් හා සිටීමෙන් හෝ එකී ඵලය විපරිත වේ. එනම් ඵලය හානි වේ. එසේම එම පාපියා එම ජම්මපත්‍රයේ දුෂ්ට ත්‍රිකයට අයත් අසුභේකු නම් තත්ත්වය තවත් දරුණුය.
අංශක 360 රාශි බලල්ලේ හෝරාධිපති වශයෙන් වර්ග 7කට බෙදන අතර ඒ වර්ගයට අයත් ලග්නාධිපතියාගේ බලයද ග්‍රහයන්ගේ සමඋච්චාදී බලයද එකතු කිරීම සප්ත වර්ජජ බලය නමින් හැඳින්වේ. එසේම ප්‍රතිරූප බලයද ලෙසද මෙය බොහෝ ග්‍රන්ථ හඳුන්වා ඇත. ග්‍රහයන්ගේ බලය ගණනය කරන්නේ මෙච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ ඕගොල්ලෝ. නිකන් දැනගෙන ඉරපුවම හරි මේකුත් තියෙනවා කියලා. පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි. එපිසෝඩ් එක කරලා ඉවරයි. ආය මොනක්වත් නැහැ. ඉතුරු වෙලා මොකුත් නැහැ කරන්න ඕගලන්ට. මේ අපි ඊළඟ එපිසෝඩ් එකේදී හම්බ වෙමු. යන්න ඉස්සෙල්ලා ඔයාලට කියන්න ඕනේ ඊළඟට මම එන්නම් අලුත් මාතෘකාවකින්. මොකක් හරි හොඳ මාතෘකාවක් අරගෙන මම ඒකට මට මාතෘකාව හොය ඉන්න බෑනේ මේ ළමයි කතා කරලා කියනවනේ. අනේතර මෙන්න මෙහෙම එකක් කරන්නකො මෙහෙම එකක් කරන්න බෑ කියන්න බෑනේ ඉතින්. ඉතින් මම ඉතින් දැන් මේ ඔක්කොම කරන්නේ ඒවා. මෙච්චර කල් මෙච්චර වෙලා මෙච්චර දවස් කලේ මේ බිල්ලි තවද ඕගොල්ලන්ටම තේරුම් ගන්න ඕනේ. ඕගොල්ලෝ මෙහෙම ඉල්ලනකොට මම අලුතෙන් කරන්න යන දේවල් බ්‍රේක් වෙනවා. ඒවා නවතිනවා. එතකොට අලුතෙන් මට යමක් කරගන්න බෑ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ දැන් WhatsApp group හදාගන්න. group හදලා ඕගොල්ලෝ මේ ආධුනික කට්ටිය WhatsApp group එකේ කතා බහ කරගන්න. ඒක තමයි හරි ක්‍රමය. අපේ කාලේ වුණා තිබුණේ නැහැ. තනියම තමයි ඔක්කොම දේවල් කරන්න තිබුණේ. දැන් ඔයාලට තාක්ෂණය තියෙනවනේ. එහෙම කරන්න. අනිත් එක තමයි මගේ එපිසෝඩ් බලනකොට ඇල්ගොරිතම් එකෙන් ඔයගලන්ට ඇඩ්වර්ටයිස්මන්ට් ගියොත් ස්කිප් කරන්න එපා. මට උපකාරයක් විදියට මිනිත්තු 4-5ක් විතර යන්න දෙන්න. ඕගලන්ගෙන් සල්ලි අරන් නෙමෙයි මම කරන්නේ, නිකන්නේ කරන්නේ. ඒකෙන් මට ආදායමක් එන්නේ ඕගලන්ගේ එපිසෝඩ් වල. මගේ එපිසෝඩ් ඕගොල්ලෝ බලනකොට ඕගොල්ලෝ බලන වෙලාවේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් විකාශනය වුණොත් අන්න එතකොට තමයි මට හම්බෙන්නේ කීයක් හරි. ඒකෙන් මගේ පැත්තත් පොඩ්ඩක් බලන්න. මම ගිහලා එන්න ඊළඟ එපිසෝඩ් එකේදී අපි හම්බෙමු. ආයිබෝවන්, තෙරුවන් සරණයි.